මං අද ඉන්නේ නෙදර්ලන්තේ චීස් කඩයක් ගාව. කඩේ කිව්වහම මතක් වුණේ කඩේ කියන්නේ ලන්දේසින්ගෙන් සිංහල භාෂාවට ආපු වචනයක්. සරලවම කිව්වොත් කඩේ කියන්නේ තොටුපළ කියන අර්ථය. බලන්න මේ චීස් කඩේ තියෙන චීස් ගොඩ හිතා ගන්නවත් බෑ. එක එක જાතියේ චීස්. බ්ලැක් චීස්, බ්ලූ චීස්, ස්පයිසි චීස්, එකී මෙකී නොකී ඕනම චීස් જાතියක් ඕගොල්ලෝ නෙදර්ලන්තස් આવොත් ගන්න පුළුවන්. ඇත්තටම නෙදර්ලන්තය කියන්නේ චීස් වලට ගොඩක් ප්‍රසිද්ධ රටක්. ලෝකේ පුරාම ප්‍රසිද්ධ ගොඩක් චීස් ಜಾති නිෂ්පාදනය වෙන්නේ නෙදර්ලන්තේ. ගූඩා, ඒඩම්, ලේඩන් කියන්නේ ලෝකේ ගොඩක් ජනප්‍රිය ඩච් චීස් වර්ග කීපයක්. ඇත්තටම මේ නෙදර්ලන්ත්ස්ලට චීස් එක්ක බැඳිච්ච සීවස් ගණනාවක් පුරා පවතින සංස්කෘතියක් තියෙනවා. නෙදර්ලන්ත චීස් කියන්නේ රසවත් ආහාරයක් විතරක් නෙවෙයි රටේ සංස්කෘතියේත් වැදගත් අංගයක්. චීස් වෙළඳපොළ සාම්ප්‍රදායික නිෂ්පාදන ක්‍රම නිසා නෙදර්ලන්තයේ චීස් සංස්කෘතිය ඉතා විශේෂයි. ඒ නිසා ඒවා ලෝකෙ පුරාම ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ වගේම ඩච් චීස් වල එන මුදු රසය සහ ගුණාත්මක භාවය නිසා මිනිස්සු අතර ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. නෙදර්ලන්තයේ සමහර ගම්බද ප්‍රදේශවල Tamanටම ආවේනික වෙච්ච විශේෂ චීස් වර්ග තියෙනවා. ඒ නිසා නෙදර්ලන්තයට යන චීස් ලවර්ස්ලට නම් ඒක හරි අපූර්ව අත්දැකීමක්. නෙදර්ලන්තයේ ගොඩක් නගරවල සහ ගම්වල චීස් වෙළඳ පොළවල් දැක ගන්න පුළුවන්. ඒ වෙළඳ පොළවල් වල සාම්ප්‍රදායික ඇඳුම්, චීස් ගෙනියන ක්‍රම, පැරණි වාණිජ රටාවන් තවමත් දැක ගන්න ලැබෙනවා. නෙදර්ලන්තයේ චීස් කියන්නේ ඉතිහාසයේ වෙළඳාම සහ ජීවන රටාව එක්ක බැඳුණු දෙයක්. මේ චීස් සම්ප්‍රදාය නෙදර්ලන්තයේ ගොවි ජීවිතයේ වෙළඳාම සංස්කෘතික අනන්‍යතාවය එක්ක තදින්ම සම්බන්ධ වෙලා තියෙනවා. මේ නෙදර්ලන්තයේ චීස් අපිට පාන් එක, සෑන්ඩ්විච් එක, සරලවම ස්නැක් එකක් විදිහට උනත් කන්න පුළුවන්. සමහර චීස් මෘදු සහ කිරි ගතියෙන් වැඩි. තවත් සමහර චීස් වල දැඩි රහක් තියෙනවා. ඒ වෙනස්කම් නිසාම ඩච් චීස් විවිධ රසවලට කැමති අයට හොඳින් ගැලපෙනවා. නෙදර්ලන්තයට එන සංචාරකයන්ට චීස් රස බැලීම කියන්නේ අනිවාර්ය අත්දැකීමක් වගේ. ඒ නිසා නෙදර්ලන්තයට ගියාම චීස් රස බලන එක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. නෙදර්ලන්තය ගැන කතා කරනකොට ඇලවල්, බයිසිකල්, ටියුලිප් මල් වගේම චීස් කියන්නේ අමතක කරන්න බැරිම දෙයක්. චීස් කතා ඉවරයි. ගිහින් එන්නම්. බයි.